ටයිම් නෑ හැමෝටම ජේසු පිටයි. ලූක් සුභාරංචි පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයම සොයාපල්ලා. දෙවියන් වහන්සේගේ දරුවනේ. අද ගොඩක් කට්ටියට දෙවියන් වහන්සේව සොයන්න ටයිම් නෑ. නැත්තම් ඒගොල්ලන් කාර්ය බහුලයි. බිසි කියලා කියනවා. සහෝදරයෙකුට මං කිව්වා චර්ච් එකට එන්න. දෙවියන් ඔයාගේ ප්‍රශ්න වෙනුවෙන් දෙවියන් වහන්සේට යාත්නා කරමු. එයා මට කිව්වේ ටයිම් නෑ කියලා. වේලාව නෑ බ්‍රදර් කියලා කිව්වා. ඒ දරුවනේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා ඔබ යේසුස් වහන්සේව අදහන කෙනෙක්ද? නැත්නම් ඔබ ප්‍රශ්න තුල හිර වෙලා ඉන්න කෙනෙක්ද? ඔබ ජේසුස් ළඟට එන්න ඕනේ. ඔබගේ ජීවිතය ආශිර්වාදයක් වෙන. අද ගොඩක් අයට කක්කුස්සියට යන්න ටයිම් තියෙනවා. කන්න බොන්න ටයිම් තියෙනවා. නිදා ගන්න ටයිම් තියෙනවා. මූවි බලන්න ටයිම් තියෙනවා. ෆෝන් එක ඔබන්න ටයිම් තියෙනවා. ඒ වගේම වැඩට යන්න ටයිම් තියෙනවා. හැබැයි තමන්ව ජීවත් කරන දෙවියන් වහන්සේට අද ගොඩක් අයගේ ජීවිතය උන්වහන්සේට දෙන්න වෙලාවක් නැහැ. එහෙම නිසා මේ නිසා අද මිනිස්සුන්ගේ කිසි දෙයක් ගොඩාක් දේවල් අද මේ නිසා මිනිස්සුන්ගේ දේවල් සාර්ථක වෙන්නේ නැතුව එකම තැන ජීවිතේ නතර වෙලා ඉන්නවා. ඔබ සාර්ථක වෙන්න ඕන දෙවියන් වහන්සේට එක දීලා උන්වහන්සේව සොයන්න. එනස බලවත් දේ ඔබගේ ජීවිතේ කරයි. God bless you.